සුබ දවසක් වේවා යාළුවෝ සියලු දෙනාටම. ඉතින් කොහොමද ඔයාලට? ඔගොල්ලෝ ඔක්කොමලා බොහොම හොඳින් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද අපි පුංචි කෑමක් හදන්න තමයි යන්නේ රැට ගන්න. ඉතින් ඒක ඔගොල්ලෝ එක්කත් බෙදා ගන්න ඕනේ කියලා අපි හිතුවා බලමුකෝ අද අපි මොනවද හදන්නේ කියලා. ඔගොල්ලෝ කවුරුත් දන්න පොකුරු වදමල් වල වර්ණය යොදාගෙන ලස්සන පාට ඉන්දියාප්ප ටිකක් තමයි අද අපි හදාගන්න යන්නේ. ඔගොල්ලෝ දැක්ක විදිහට පොකුරු වදමල් වල පෙති පුංචි කොටස් කීපයකට කඩලා හොඳින් සෝදලා අරගෙන ඒකට හොඳින් උතුරවා ගත්ත උණු වතුර ටිකක් දාලා වහලා හොඳට තැම්බෙන්න තියාගන්න ඕනේ. ඉතින් ඇත්තටම මේවා ටිකක් කාලය ගත වෙන වැඩ තමයි. නමුත් ඉතින් ඉඳ හිටා හරි වෙනසකටත් එක්ක අපි අපේ කෑම වේලේ පුංචි වෙනස්කම් මේ විදියටවත් කරගන්න ඕනේ නේද? නැත්තම් හැමදාම ජීවිතේ එකම විදියට කාලා බීලා සාමාන්‍ය ජීවිත රටාවක් හැමදාම අපි ගත කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒක ඉතින් ලස්සන වෙන්න, වර්ණවත් වෙන්න අපි පුංචි දේවල් අපේ ජීවිතයට එකතු කරගත්තොත් අපිට ලස්සන මතකයන් ගොන්නක් අපේ ජීවිතේ එකතු වෙලා තියෙයි. ඉතින් උණු වතුර දැම්මට පස්සේ මේ මල් පෙතිවල තියෙන ලස්සන රතු පාට වතුර වලට එකතු වෙනවා. අපි ඉතින් මේක තැම්බෙන්න ටිකක් වෙලා තියලා තමයි අපි අපේ ඊළඟ වැඩ ටික කරගන්න යන්නේ. දැන් මේ තැම්බිලා තියෙන වතුර ටික අපි මල් පෙති වලින් පෙරලා වෙන් කරලා අරගන්නවා. වෙන් කරගත්තට පස්සේ අපි වතුර ටික හොඳටම නිමෙන්න තියලා තමයි අපි අපේ ඉන්දියාප්ප ටික ලෑස්ති කරගන්න ඕනේ. ඒ අතර ඔන්න මම මගේ පොල් සම්බෝලෙත් හදාගන්නවා ඉක්මනින්. ඒ වගේම ඉන්දියාප්ප කන්න හොදි ටිකකුත් හදාගන්නවා. ඇත්තටම මං හදාගත්ත අලහොද්ද නම් එදා චුට්ටක් කැටි ගැහුණා. මොකද මම ඊ අතර තව වැඩ කීපයක් කරන්න ගියා. මේ බබාලත් චුට්ටක් අර එයාලා දිහත් බලන්න එපා. ඉතින් ඔන්න ඔය වැඩත් එක්ක ඉතින් කොහොම හරි අලහොද්දත් චුට්ටක් විතර වගේ කැටි ගැහුණා. දැන් ඔන්න අපි ඉන්දියාප්ප ටික හදාගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලට පේන මේ කප් එකට තමයි මම ඉන්දියාප්ප පිටි මැනගන්නේ. මේ කප් එකේ සාමාන්‍ය කප් 3ක් 4ක් විතර වගේ අපේ ගෙදරට හොඳටම ප්‍රමාණවත්. මොකද මේකෙන් ඉන්දියාප්ප 35ක් 40ක් වගේ ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. ඉතින් අපේ ගෙදර ඉන්නේ මායි හස්බන්ඩ්නුයි අවුරුදු 7ක බබෙකුයි අවුරුදු 2ක බබෙකුයිනේ.
ඉතින් බබාලා ගොඩක් කන්නේ නැති නිසා අපිට ඒ ප්‍රමාණවත්. ඔන්න දැන් අපි හොඳටම නිමාගත්ත වතුර ටික දාලා හිමින් පදමට ඉන්දියාප පිටි ටික අනා ගන්නවා. ලුණු කුඩු පොඩ්ඩකොත් දාන්න ඕනේ මේ ඉන්දියාප පිටි එක තවත් රසවත් කරගන්න. දැන්නම් ඔන්න අපි ඉන්දියාප පිටියක සූදානම් කරගෙන ඉවරයි. දැන් අපි යන්නේ අපේ ඉන්දියාප ටික ලෑස්ති කරගන්න. ඉතින් මම නම් රයිස් කුකර් එකේ තමයි මේ ඒකේ තියෙන අර ස්ටීම් කරන තට්ටු උඩට තියලා ඉන්දියාප හදාගන්නේ. ඉතින් එච්චර වෙලාවක් යන්නේ නැහැ. බොහොම කෙටි කාලයක් තුළ ටට්ටක් ගාලා අපිට එක්කෙත් ඉන්දියාප ටික ලෑස්ති කරගන්න පුළුවන්. මං ලෑස්ති කරගත්ත ඉන්දියාප ටික රයිස් කුකර් එකේ ස්ටීම් එකේ තියලා දැන් තම්බ ගන්න තමයි යන්නේ. සාමාන්‍ය විනාඩි 3ක් වගේ යනකොට මේ ඉන්දියාප ටික හොඳට තැම්බෙනවා. ඒ අතරේ ඉතින් තවත් ඉන්දියාප තට්ටු ටිකකට ඉන්දියාප මිරිකලා අපි සූදානම් කරගෙන තියාගත්තාම අපිට වැඩේ ඉක්මනින් ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඉන්දියාප මිශ්‍රණය හදාගන්න වතුර ටික හොඳට නිවලා අරගත්තාම අපිට හරිම මෘදුවට ලස්සනට ඉන්දියාප ටික සූදානම් කරගන්න පුළුවන්. දැන් ඔන්න අපේ රෑ කෑම වේල සූදානම් කරලා තමයි තියෙන්නේ. බලන්නකෝ පාට මං හිතපු තරම්නම් ලස්සනටම ආවේ නැහැ. නමුත් චුට්ටක් අර වෙනද කන ඉන්දියාපු වලින් වෙනස් වන්නේයක්.
පොල් සම්මෝල යලහොදී තමයි ඉතින් මම හදාගත්තේ. කොහොම වුණත් හරිම රසට ඒ කෑම වේලක් තිබුණා. එහෙනම් මේ වගේ ලස්සන රසවත් දෙයක් අරගෙන අපි ආයේ හම්බෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න.